වියෝසේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනෙන් අමාත්‍ය පල්ලි දිගම්බරන්ගෙන් විමසීමක් කෙරුණා. මෙහිදී ඇති වූ සංවාදයයි. ඇමතුමනි කොහමද දැන් එදා ජනාධිපතිවරණ සමයට කලින් මැතිවරණ සමයේ තොණ්ඩා දිග ගැටුම් පිළිබඳව වාර්තා කළා. ඒ අතරතුරේදී දැන් දෙන්නට එකට ඉන්න පුළුවන්කම ලැබෙයි නේද? යහපාලන ආණ්ඩුවට ඔන්න තොණ්ඩමන් අමාත්‍යරයා එන්න සූදානම්ලු ඇමතිකමක් එක්ක. දැන් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්ද? ඒ කතාව ඇත්තක්ද? රංගන ඒ ගැන මට අදහස කියන්න කැමතිත් නෑ. මොකද ජනවාරි 8 වෙනිදා මේ රට වෙනස් වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්ද දාන්න එපා කියපු කට්ටිය ආණ්ඩුවට එනවා එකතු වෙනවා කියන නිකන් විලු කතාව. නමුත් අපි කියන්නේ ආණ්ඩුවට එකතු වෙන්න පුළුවන්. අර එමතිකම දෙන එක න ඒකට අපි විරුද්ධ වෙනවා. මොකද මේ ඒ වෙලාව දෙදී ඔබ කියන්නේ ආණ්ඩුවට එකතු වෙන්න පුළුවන් එමතිකමක් ගන්න බෑ. එහෙමද ඔබ කියන්නේ? ඔය අනිවාර්යයෙන් අපිට ඕන කෙනෙක් එන්න පුළුවන් ආණ්ඩුවට. නමුත් එමතිකම දෙන එක අපි විරුද්ධයි. අපි සංධානයේ හිටියට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනාම අපි විරුද්ධ වෙනවා. ඔව් දැන් තොණ්ඩමන් අමාත්‍යරයාගේ යහපාලන ආණ්ඩු ගමනයත් එක්ක අමාත්‍ය ධූරයකොත් ලබාගෙන නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ගැන සාකච්ඡා කරනවා කියලා කිව්වා. මොන වගේ තත්ත්වයක් ඇති වේද? දිගම්බරන් යටපත් කරගෙන තොණ්ඩමන් ඉස්මතු වේද ආණ්ඩුවේ? බලමු එතකොට අපි බලමු අපි තාම දුන්නේ නැති අපි ඒගොල්ලෝ දෙනකොට අපි එතකොට අපි බලන්න අපි සංධානයේ